දසුන් ශානක රොස්ටන් චේස්ටෙල්ල කරන මේ දැවන්ත 6 පාරක් සමග අද දෙවන 20/20 තරඟයේ ඔහුගේ ගිනි කෙලි සංදර්ශනය පටන් ගත්තා. මේ පාරේ දුර සඳහන් වූයේ මීටර් 99ක් ලෙස. ඉතින් පන්දුව නැති වෙන්නම එල්ල කරපු මේ 6 පාරක් සමග දසුන් ශානක ආරම්භ කරා බිඳේ වැටෙමින් තිබුණු ශ්‍රී ලංකා එනිම කමෙල් මිෂාර සමග එකතු වී ගොඩනැගීමට. ඉතින් පෙර පරිදිම තවත් සුළු මොහොතකින් තෙවන පන්දුවත් ක්‍රීඩා පිටිය තුළට ගෙන ඒමට විනිසිරුවන්ට සිදු වූයේ මෙන්න මේ දසුන් ශානකගේ දැවැන්ත තවත් 6 පහරක් සමගින්. එම පහරත් එල්ල කරන දඟ පන්දු යන ක්‍රීඩක රොස්ටන් චේස්ට් එරෙහිව. මෙම තරඟයේදී මේ දසුන්ගේ එනිම සමත් වෙනවා ශ්‍රී ලංකාවට එල්ල වී තිබුණු පීඩනය බටහින්දිය කොදෙව්වන් දෙසට හරවා යෑමට. ලකුණු 88කට කඩලු 4ක් බිඳ වැටී තිබී අසීරු මොහොතක හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම තමයි තමන්ගේ ජ්‍යෙෂ්ඨත්වයේ අත්දැකීම් මනාව උපයෝගී කරගනිමින් මෙන්න මේ විදියට දිගින් දිගටම ප්‍රහාරය එල්ල කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට දසුන් ශානකට හැකිවන්නේ. රොමාරියෝ ෂෙපර්ඩ් එල්ල කරන මෙන්න මේ 6 පහර තරඟයේ දුටු ආකර්ශනීය 6 පහරක් දසුන් ශානක එල්ල කරන. හොඳින් බලන්න පන්දුව ෆයින් ලෙග් කලාපයට හරවා යවන ආකාරය. ඒ වගේම තමයි මෙන්න මේ දැවැන්ත 6 පහරක් සමග දසුන් ශානක සමත් වෙනවා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් කොදෙව්වන්ට එරෙහිව දියත් කර වේගවත්ම අර්ධ ශතකය පන්දු 19කින් ලබා ගැනීමට. ඒ වගේම ඔහු තමන්ගේ එනිම නිමා කරේ පන්දු 24කට පමණ මුහුණ දෙමින් ලකුණු 58ක් ලබා ගනිමින්. ඉතින් මෙම පිතිකරණයේ දස්කම නිසාම ඔහුට අද තරඟයේ අවසානයේ තරඟයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීමට හැකියාව ලැබුණා. තරඟවලේ ඉදිරි තොරතුරු පිළිබඳ දැනීමට අප සමග රැඳී සිටින SLC Show YouTube channel එක subscribe කරන්න.